අයිබෝවන් QGS with Sam YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්නේ Google Map එකක් යොදාගෙන ග්‍රාම නිලධාරී කොට්ටාසයකට අදාළ සිතියමක් නිර්මාණය කරන ආකාරය. මම ඔයාලට plugin එකක් යොදාගෙන Google Map එක ඔයාලගේ drawing canvas එකට කරගන්න ආකාරය කියලා දෙනවා. QGIS software එක open කරගන්න. මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා කොහොමද රත්නපුර දිස්ත්‍රික්කයේ දැන් අපි අද කතා කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමකට අදාළව සිතියමක් නිර්මාණය කරන ආකාරය. ඉතින් මේ සිතියම නිර්මාණය කරන්න ඔයාලට මුලින්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් සිතියම අවශ්‍ය වෙනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න හැටි මම මගේ කලින් වීඩියෝ වලදී කියලා දීලා තියෙනවා. කලින් ඩවුන්ලෝඩ් කරගත්ත රත්නපුර දිස්ත්‍රික් සිතියම ග්‍රාම නිලධාරී වසම් සිතියම අපි QGIS එකට ලෝඩ් කරගන්න ඕන. මේකට layer add layer කියන තැනින් ගිහිල්ලා මේ සිතියම ඔයාලගේ QGIS canvas එකට ලෝඩ් කරගන්න. ඊළඟට අපි කරන්න ඕන මේක කොහොමද අපි filter tool එක යොදාගෙන ග්‍රාම නිලධාරී වසම් සිතියම සකස් කරන ආකාරය කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ වගේම මේ වීඩියෝ එකේදීත් filter tool එක යොදාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් සිලෙක්ට් කරගමු. අපි මේකට රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සිලෙක්ට් කරගත්තා. මේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේත් අපි ග්‍රාම නිලධාරී වසමක් සිලෙක්ට් කරගන්න ඕන. ඒකට අපි ෆිල්ටර් ටූල් එක පාවිච්චි කරලා ග්‍රාම නිලධාරී වසමක් සිලෙක්ට් කරගමු. මේකෙදි මුලින්ම ෆිල්ටර් ටූල් එක ඔයා පාවිච්චි කරලා කලින් ගහපු විදිහටම DSTN කියන එක ඇඩ් කරලා සමාන ලකුණ ගහලා රත්නපුර කියලා දෙන්න. ඊට පස්සේ and sign එක දාලා and operator එක අපිට පාවිච්චි කරලා ග්‍රාම නිලධාරී වසම සිලෙක්ට් කරලා ඒ වසම ඊට පස්සේ ආපහු සමාන ලකුණ ක්ලික් කරලා ඊට පස්සේ රත්නපුර ටවුන් කියලා දෙන්න. එතකොට ඔයාට අවශ්‍ය ග්‍රාම නිලධාරී වසම ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ zoom to layer කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒක මුළු ඒරියා එකටම මුළු මේ canvas එක ප්‍රමාණයටම ගන්න පුළුවන්. ඉතින් මම කරපු විදිහටම ඔයාලත් කරන්න. ඊට පස්සේ මේකේ මේ background එක එන කලර් එක වෙනස් කර ගන්න ඕනේ. ඒ කලර් එක අයින් කර ගන්න ඕනේ. ඒක transparent කර ගන්න ඕනේ. ඒකට symbology වලට ගිහිල්ලා simple fill කියන එකේ transparent බවට පත් කර ගන්න. ඊට පස්සේ අපි අලුත් plugin එකක් ඔයාලට කියලා දෙනවා. මේ plugin එක පාවිච්චි කරන්න. මේකට කියන්නේ HCM GIS කියලා. මේ HCM GIS කියන plugin එක add plugin කියන තැනට ගිහිල්ලා ඔයාගේ කම්පියුටරේට install කරගන්න ඕන. මේ විදිහට plugins click කරලා add or install plugins වලට ගිහිල්ලා මේ plugin එක install කරගන්න. මේක එනවා. ඊට පස්සේ ඒක load වෙනවා. HCM GIS කියලා processing toolbar එකට එහා පැත්තෙන් මේක load වෙනවා. එතනින් ඔයාලට අවශ්‍ය map එකක් select කරගන්න පුළුවන් base map එකක් විදියට. Google satellite map එක තෝරගන්න පුළුවන්, ST maps යොදා ගන්න පුළුවන්. මේ වගේ map වර්ග කිහිපයක්ම තියෙනවා. ඔයාලට සුදුසු map එකක් load කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේකට එක base map වලින් Google satellite map එකක් අපි load කරගන්නවා. ඉතින් මේ satellite map එක එන්නේ layer panel එකට උඩින් නිසා ඒක යටට කරගන්නවා. හිතන්න පිඟාන දෙකක් එකට තිබ්බා කියලා. යට තියෙන පිඟානේ රටා උඩ තියෙන පිඟානෙන් වැහිලා නම් යට තියෙන පිඟානේ රටා පේන්නේ නැහැ. ඒ නිසා යට තියෙන පිඟානේ තියෙන දේවල් බලන්න නම් පිඟානේ උඩින් තියන්න වෙනවා. ඒ වගේ මේ layer panel එකෙත් layers තියෙන ආකාරය අනුව තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි satellite map එක තියෙන layer එක යටට දා ගන්න ඕන. රත්නපුර කියන layer එක උඩට දා ගන්න ඕන. මේකේ වර්ණය කළු පාට තියෙන නිසා අපිට අපි උඩින් දාගත්ත ලේයර් එක පේන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කහ පාට යොදාගත්තා. ඒකත් කරේ properties වලට ගිහිල්ලා symbology වලින් අපි change කරා stroke color එක කහ පාටට. ඒ වගේම stroke එකේ width එකත් ටිකක් අපිට පැහැදිලිව පේන්න ඕන හින්දා 1.5ට වෙනස් කරගත්තා. ඉතින් මේ විදිහට වෙනස් කරගත්ත map එක අපි zoom කරලා බැලුවොත් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය ඇතුළේ Google map එකත් අපි දාගෙන තියෙන නිසා පේනවා මේක එක රජයේ ආයතන තියෙනවා. ඉතින් අපි බලමු මේ රජයේ ආයතන කිහිපයක් අපේ සිතියේ මේ ලකුණු කරලා print out එකක් ගන්න. මේකට අපිට layer එකක් create කරන්න වෙනවා. මොකද දැනට අපි point layer එකක් අපි දාගෙන නැති හින්දා අපි මේකට point layer එකක් දාමු. මේකට layer create layer කියලා menu එක තියෙනවා. create layer ගිහිලා new shape file layer කියන තැනින් layer එකක් add කරගන්න. මෙතනදී අපි file name එක දීලා save කරන location එකක් දෙන්න ඕන. ඉතින් අපි අපේ සිතියම add කරපු එකටම මේක save කරගමු. ඊට පස්සේ save කියලා දුන්නම අදාළ location එකට file එක save වෙනවා. එතනදී අපි මෙතන geometry type එක point කියලා සලකුණු කරගන්න ඕන. ඊට පස්සේ point කියලා වෙනස් කරගෙන අපි මේක okay කරගමු. ඊට පස්සේ අපිට
මේකේ ඔයාලා බලන්න මේකේ ඇට්‍රිබියුට් ටේබල් එකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඇට්‍රිබියුට් ටේබල් එකට ගියාම ඒකේ තියෙන ටික අපිට පේනවා. අපි දැන් එඩිට් මොන හරි කරන්න ඕන නම් මේකේ toggle editing කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න ඕන. එහෙම නැත්නම් right click කරලා එන මෙනු එකේ toggle editing කියලා තියෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන්. ඊට අමතරව ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය ස්ථාන කිහිපයක් ඇඩ් කරලා බලමු. මෙතනින් add point feature කියන බටන් එක. මේ බටන් එක ඔබලා ඒ පොලිස් ස්ථානයේ තියෙන තැන උඩ ක්ලික් කරාම එතකොට ස්ථානයේ පොඩි ඩොට් එකක් ලකුණු වෙනවා. අපි පොලිස් ස්ථානය ලකුණු කරගත්ත කියලා හිතන්නකෝ. ඊට පස්සේ ID එක අපි 1 කියලා දෙමු. ඊට පස්සේ ඕකේ කරමු. ඊට පස්සේ මේ විදිහටම අපිට ස්ථාන කිහිපයක් මේ සිතියමේ ලකුණු කරන්න පුළුවන්. ඊළඟට අපි මියුනිසිපල් කවුන්සිල් එක ලකුණු කරමු. ඒකට 2 කියලා දෙමු. ඊළඟට පාසලක් තියෙනවා. මේ පාසල අපිට ලකුණු කරන්න පුළුවන්. ඒකට අපි 3 කියලා දෙමු. ඊට පස්සේ තව විහාරස්ථානයක් තියෙනවා මේ කොට්ටාසිය ඇතුළේම. අපි මේ විහාරස්ථානයත් ලකුණු කරගමු ටෙම්පල් කියලා. ඒතර ඒකට 4 දුන්නම අපි ස්ථාන 4ක් ලකුණු කරගත්තා. ඉතින් මේ ලකුණු කරගත්ත ස්ථාන 4 නිකම්ම එක සමාන තිත් විදියට තමයි තියෙන්නේ. ඉතින් මේකට අපිට ගිහිල්ලා බැලුවම මේ පේන්නේ 1 2 3 4 කියලා. ඉතින් අපි මේවට නම් ටිකක් දෙමු. අපි ලොකේෂන් එක මේකට ඇඩ් කරමු. ඒකට අපිට මේ toggle editing කියන බටන් එක ඇක්ටිවේට් කරලා add field කියලා බටන් එකක් තියෙනවා මෙතන. ඒ toggle editing එකේ තියෙන add field බටන් එකෙන් අපි මේ ස්ථාන 4ට නමක් දෙමු. name කියලා දාලා type එකට text කියලා දෙන්න. length එක අවශ්‍ය ප්‍රමාණය දෙන්න. ඊට පස්සේ මේ ස්ථාන 4 නම් කරගමු. අපි පළවෙනියටම දුන්නේ පොලිස් ස්ථානය. දෙවෙනියට මියුනිසිපල් කවුන්සිල් එක. තුන්වෙනියට අපි පාසලක් දුන්නා. හතරවෙනි එකට විහාරස්ථානය දුන්නා. ඉතින් එතකොට අපි මේ නම් 4 මේකට ඇඩ් කරගමු. ඊට පස්සේ අපි මේකේ සිම්බොලොජි වලට ගිහිල්ලා ඒක දැන් no symbol කියලා තියෙන තැන කැටගරයිස් වලට චේන්ජ් කරගන්න. අපි මේකට එක එක අයිකන්ස් ටිකක් දෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේක value කියන ෆීල්ඩ් එකට ID කියලා දෙන්න. ඊට පස්සේ classify කියන බටන් එක ඔබන්න. එතකොට ඒ අදාළ ස්ථාන symbols අපි දුන්නේ 1 2 3 4 නිසා මේ value කියන තැන 1 2 3 4 කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ legend කියන තැනට අපිට මේ ස්ථානයේ නම දෙන්න පුළුවන්. එහෙම නම් ටික දීලා මේ සිම්බල් එක තියෙන තැන ක්ලික් කරලා මේවට අපිට එක එක විදිහේ සිම්බල්ස් දෙන්න පුළුවන්. ඉතින් මම මේ හතරට එක එක විදිහේ සිම්බල්ස් දෙනවා. ඉතින් සිම්බල්ස් හතර වෙනස් වෙන්නයි ඕන. පොලිස් ස්ථානයට එක සිම්බල් එකක් එහෙම සිම්බල්ස් අපි දෙනවා. මේ ස්ථාන හතරටම සිම්බල්ස් දුන්නම දැන් අපේ සිතියම හරි. ඉතින් දැන් අපි මේ සිතියම කොහොමද බලමු print කරගන්නේ. අපි බලමු සිතියම print කරගන්නේ. අපි ඒත් එක්කම මේ ස්ථාන වලට අපි ලේබල් එකකුත් දෙමු. අපි මේ locations කියන ලේබල් එක right click කරලා එන properties වල labels කියන එක single labels කියලා දාලා value කියන තැනට name කියලා දෙමු. ඊට පස්සේ මේකට buffer එකක් වගේ add කරලා වෙනස් color එකක් දීලා okay කරන්න. ඊට පස්සේ මේ ස්ථාන 4 සහ ඒවට කියන නම් ටික ලේබල් එකක් විදියට මේ මැප් එකේ ලකුණු වෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ මේක print layout එක හදාගන්න එක. project menu එකෙන් create print layout දීලා ක්ලික් කරලා print layout එකට යන්න. ඊට පස්සේ මේකේ අපි කලින් හැම සිතියෙම කරා වගේ map එක මේකට dot කරගන්න ඕන. add map කියලා map එක add කරගන්න. ඊළඟට මේකට add කරගන්න legend එක ලීජන්ඩ් එක ඇඩ් කරගද්දි ලීජන්ඩ් එකේ ටයිටල් එක වෙනස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ලීජන්ඩ් එකේ අර only show items කියලා කියන එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ auto update කියන එක අන්ටික් කරලා අපි මේ තියෙන පිළිවෙල වෙනස් කරගන්න හදන්නේ. මේ රත්නපුර කියලා තියෙන එක අපි උඩට අරගෙන මේක GND boundary කියලා වෙනස් කරගන්නවා. මෙහෙම ක්ලික් කරලා වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට උඩට ගන්න වෙනවා. ඊට පස්සේ ලීජන්ඩ් එක සම්පූර්ණයි. ඊළඟට අපි note arrow එක ඇඩ් කරගන්නවා.
ඊළඟට අපි ස්කේල් බාර් එක ඇඩ් කරගන්නවා. ස්කේල් බාර් එක පැහැදිලිව පේන ස්කේල් බාර් එකක් දාගන්න. මම මේක ඩබල් බොක්ස් වලට දාගෙන මේකේ සෙග්මන්ට්ස් ගාන වැඩි කරගන්නවා. ඒ වගේම අපියරන්ස් වලට ගිහිල්ලා ෆ්‍රන්ට් කලර් එකත් චේන්ජ් කරගන්නවා වයිට් වලට. මේක බෑග්ග්‍රවුන්ඩ් එක කොළ පාටට වගේ තියෙන නිසා මේක පැහැදිලිව පේන එකක් නෑ. ඒ නිසා එහෙම වෙනස් කරගන්නවා. ඊට පස්සේ දැන් අපේ සිතියම සම්පූර්ණයි. මේකට ටයිටල් එකක් දානවා. ටයිටල් එකක් දැම්මට පස්සේ ටයිටල් එකෙත් කලර් එක එහෙම වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ඉමේජ් එකක් විදියටත් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එතකොට අපි එක්ස්පෝර්ට් කරගන්නවා PDF එකක් විදියට. ඉතින් මේ විදිහට අපිට සිතියම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ එක්ස්පෙරිමන්ට් කරලා මේ වගේ සිතියමක් ඔයාලත් නිර්මාණය කරයි. මේකෙදි විශේෂයෙන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද Google සිතියමක් මේ ප්ලගින් එකක් යොදාගෙන පහසුවෙන්ම ලෝඩ් කරගන්නේ කියන එක. ඉතින් මේ වගේ මෙතන තවත් ගොඩක් සිතියම් තියෙනවා. ඒ සිතියම් ඔයාලට ලෝඩ් කරගෙන ගොඩක් සිතියම් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් මේ වගේ වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට තනියම සිතියමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.